අම්මේ මම චුට්ටක් මගේ මල්වත්තට ගිහින් එන්නද? ලී දැන්නවා ටික වෙලාවකට කලින්වත් මල්වත්තට ගිහින් ආවා නේද? ඉතින් එහෙනම් දැන් ආයිමත් එයිමි. අනේ අම්මේ මගේ මල් ටික චූටි කුරුල්ලෝ සමනයිලු එයාලා මතක් වෙද්දි මට ආයෙත් යන්න ඕනි කියලා හිතෙනවා. එයාලා නැතිව මට හරි පාළුයි අම්මේ. එහෙමද? ඒ කියන්නේ ඔයාගේ මල්වත්තට චූටි කුරුල්ලෝ සමනල්ලෝ එනවද ඔයාව බලන්න? අනේ ඔව් අම්මේ එයාලා මට හරි ආදරේ. අනේ ඇත්තට? ඔයා කොහොමද දන්නේ එයාලා ඔයාට ආදරේ කියලා? අම්මේ මම ඔයාට දෙයක් කියන්නද? ඔයා දන්නවද මල්වත්තට ඉන්න මගේ යාළුවා කවුද කියලා? යාළුවා? කවුද ඔයාව බලන්න මල්වත්තට ඉන්න යාළුවා? අම්මේ එයා චූටිම චූටි කහ කුරුල්ලෙක්. අනේ ඇත්තට? එහෙනම් දැම්මම යන්නද? හරි. කමක් නෑ. එහෙනම් ඉක්මනට මෙහෙන් එන්න ඕනි. මේ බලන්න යාළුවනේ මගේ මල්වත්තේ ලස්සන පාට මල් පිපින සමනල්ලු චොටි කුරුල්ලු හැමතැනම මේ බලන්න යාළුවනේ මගේ මල්වත්තේ ලස්සන පාට මල් පිපින සමනල්ලු චොටි කුරුල්ලු හැමතැනම ඉන්නකෝ මං ඔයාලට මගේ මල් පෙන්නන්න. මේ බලන්න මෙන්න ලොක්කොම ලොකු රතනෝස මලක්. මේ බලන්න මෙන්න තවත් ලස්සන කහ පාට සූර්යකාන්ත මල්. ඔයාලා දන්නවද සූර්යකාන්ත මල් වලට කියන්නේ මොනවද කියලා? සූර්යකාන්ත මල් වලට කියන්නේ sunflower කියලා. යාළුවනේ මට හිතෙනවා මේ මල් ලස්සනයි වගේම සුවඳද කියලාත් බලන්න. බලමු සමනල්ලු මීමැස්සෝ මෙයා ළඟ ඉන්න තරම් මෙයා කොච්චර සුවඳද කියලා. අම්මෝ මීමැස්ස තව පොත්තෙන් මගේ නහය ඇතුළටත් රිංගනවා. යාළුවනේ ඔයාලට ඇහුණදේ සත්‍යේ? ඒ තමා මගේ යාළු බට්ටිච්චගේ සත්‍යේ. ඔන්න බලන්න දැන් මෙයා මල් ළඟට එයි. මේ බලන්න එයා මල් ළඟට ආවා. බට්ටිච්චෝ ඔයා මං දින කල්ද හිටියේ? ඔයාට ගොඩක් බඩගිනිද? ඉන්නකෝ එහෙනම් මම මල්වලට වක්ස්ට දාලා ඔයාලට බොන්න තව මල් පැණි දෙන්න කියලා මල්වලට කියන්නම්. මොකද මං අම්මට කුරුන්දු වුණා ඉක්මනටම එනවා කියලා. ඔන්න යාළුවනේ මම ඔයාලට හොද්දට වතුර දානවා. ඉක්මනටම චූටි සමනලුන්ට චූටි බට්ටිච්චන්ට ඔයාලගේ මල් පැණි දෙන්න හොඳේ. මොකක්ද ඇහෙන සද්දේ? කාගේද සද්දේ? අනේ කොහින්ද සද්දේ එන්නේ? කවුරුත් තේරෙන්නත් නෑනේ. ඕකටත් බලනකො ටිකක් වෙලා. අනේ මේ ලස්සන චූටි බඩු පැටියෙක්නේ. Wow, you are so beautiful. චූටි පැටියෝ ඔයා කියන්නේ මම මේ කියපු දේ ඔයාට තේරුනේ නෑ කියලාද? චූටි පැටියෝ so beautiful කියන්නේ හරිම ලස්සනයි කියන එකට.
ඉතින් කියන්නකො පැටියෝ. ඔයා අතර මොනවාද? නැත්නම් ඔයා කොහේ හරි ඉඳන් පැනලාවද? දැන් මම ඔයාට මොකද කරන්නේ? හරි අපි මෙහෙම කරමු. ඉස්සර වෙලාම අපි අපේ ගෙදර යමුකෝ. යමු ඉක්මනටම යමු. අපි ගිහින් අම්මට කියමු හොඳේ. බය වෙන්න එපා. අයියෝ ලිලි ඇයි ඔයා කෑ ගහන්නේ? අනේ අම්මේ මේ බලන්න. මට හදෙන්න ලස්සන චූටි බඩු පැටියෙක් ලැබුණා. කෝකෝ ගේන්න බලන්න ඉක්මනට. ආනේ ඇත්ත තමයි. හරිම ලස්සනයි. ලිලි කොහෙන්ද ඔයාට මෙයාව ලැබුණේ? ඔයා මෙයාව හොරෙන් ගෙනාවද? ලිලි tell me the truth. ඒතෙන් ඔයා පුදුමෙන් බලන්නේ. මං කිව්වේ මට ඇත්ත කියන්න කියලා. අනේ අම්මේ මං බොරු කියන්නේ නෑ. මම මංගලට වතුර දාන තැනට මේ චූටි පැටියම තමයි ආවේ. එහෙමද? හරි. එහෙනම් අපි මෙයාව කොහොම හරි මෙයාගේ අයිතිකාරයන්ට බාර දෙමු. චූටි පැටියෝ ඔයා බය වෙන්න එපා. අපි කොහොම හරි ඔයාව ඔයාගේ ගෙදරට ගෙන්නමු. අනේ අම්මේ අපි මෙයාව තියාගමුද? මට හරි ආසයි. නෑ ලිලි අපි මෙයාව මෙයාගේ අයිතිකාරයන්ට දෙන්න ඕනි. කාගේවත් දෙයක් බලෙන් තියාගන්න එක හරිම නරක දෙයක්. ලිලි don't be a bad person. A bad person? ලිලි ඒ කියන්නේ නරක කෙනෙක් වෙන්න එපා කියලයි. හරි ලිලි දැන් ඔයා ගිහින් neighborsලාගෙන් අහන්න මෙයා කාගේද කියලා. Neighbors? ඒ කවුදන්නේ? ලිලි neighbors කියන්නේ අසල්වැසියන්ට. යන්න ගිහින් අහන්න. හරි අම්මේ මම්මගේ යාළුවා ජැක්ගෙන් අහලා බලන්නම්කෝ. Let's go honey. Jack is my best friend. හිහිහි. හරි පැටියෝ. මම කිව්වේ ජැක් කියන්නේ මගේ හොඳම යාළුවා කියලා. යමු අපි ගිහින් එයාට කියමු. ඔන්න දැන් ඔයාලටත් මේ කතාවල චරිත තියෙන හරිම ලස්සන ළමයි ඇදුම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. colorspace.lk ලැබුණට පස්සේ මුදල් ගෙවන්න ප්‍රවාහනයක් තුමිලේ. දොරේ නම් වහලා. බලමු ටිකක් කතා කරලා. ජැක් අනේ ටිකක් දොර අරින්නකෝ. අයියෝ ඇයි මේ කෑ ගහන්නේ? ජැක් මේ බලන්න. හරිම ලස්සන බලු පැටියෙක්නේ. Yeah, this is not mine. It's gone missing. මොකක්ද කිව්වේ? ඒ කිව්වේ ජැක් මෙයා මගේ නෙවෙයි. මෙයා අතර මම වෙලා කියලායි. එහෙමද? හරි දෙන්න අපි මොකද කරන්නේ? ඒක තමයි ජැක් මම ඔයාව හොයාගෙන ආවේ. උදව්වක් ඉල්ලන්න. උදව්වක්? මගේ? ඊ මොකද්ද ලිලි? අපි මෙයාව කොහොම හරි අයිතිකාරයන්ට දෙන්න ඕනි. අම්මා කිව්වා අපිට ඒක නැති දෙයක් ළඟ තියාගන්නේ නරකයි කියලා. ඉතින් ජැක් අපි කොහොමද මෙයාව දෙන්නේ? හරි ලිලි මට ආව හොඳ අදහසක්. අපි මෙහෙම කරමු. අපි මෙයා අපේ ළඟ ඉන්නවා කියලා දැන්වීමක් අදගමු. අන්න හරි හොඳ අදහස. හරි ජැක් අපි එනම් මෙයා ගැන විස්තරයක් දාලා නෝටිස් එකක් දාමු. මොකක්? නෝටිස්? අයියෝ ජැක් නෝටිස් කියන්නේ දැන්වීමක් කියන එකට. ඇත්තද? මම ඒ වචනේ දැනගත්තේ අදයි ලිලි. හරි එහෙනම් අපි නෝටිස් එක ලියමු. හරි ජැක් මේ වැඩේ ඉවරයි. දැන් අපි ගිහින් කාටත් පේන තැනක මේක අලවමු. ලිලි
මට හිතෙනවා මේක දැක්කම කවුරු හරි මෙයාව හොයාගෙන එයි කියලා. ඔව් ජැක්, අපි දැන් ගෙදර යමු. අම්මේ, මෙන්න කවුරු හරි කතා කරනවා. හෙලෝ? ඉහින් තමයි කතා කරන්නේ. එයා අපේ ගෙදර හොඳින් ඉන්නවා. නෑ, කිසිම කරදරයක් නෑ. ඔයාලා આવොත් එයාව අරගෙන යන්න පුළුවන්. ඔන්න නිලි, දුක්ඛ හිතන්න නම් එපා. ඒ කතා කළේ මෙයාගේ අයිතිකාරයෝ. එයාලා ඒවි මෙයාව ගෙනියන්න. මම ඔයාට ඉක්මනටම ලස්සන පුංචි බලපැටියෙක් ගෙනත් දෙන්නම්. ඔය ඇත්තම දන්නේ මට දුකයි තමයි. ඒත් මට බඩු පැටියෙක් ලැබෙන නිසා කමක් නෑ. චුටි පැටියෝ, එහෙනම් ඔයා ගෙදර යන්න ලෑස්ති වෙන්න. ලිලි, දැන් හොන්ත ළමයා වගේ ඔයා ජැක් එක්ක මෙයාගේ අයිතිකාරයන්ට බාර දෙන්න. හා මේ මම කරන්නම්. අනේ තාත්තී, මේ බලන්න මගේ රෝයි ඉන්නවා. අනේ රෝයි, පැටියෝ ඔයා කොහෙද ගියේ? අනේ මම හිටියේ හොන්ටම බය වෙලා. අනේ පුංචි යාළුවනේ, ඔයාලට බොහොම ස්තුතියි. මගේ රෝයිව මට ආපහු දුන්නට. අනේ දරුවනේ, ඔයාලා කරේ බොහොම හොඳ වැඩක්. Thank you very much for your dedication. It's okay, uncle. එහෙනම් දරුවනේ, අපි ගිහින් එන්නම්. See you. Goodbye. Goodbye, uncle. ජැක්, මන් දන්නවා ඔයාට දැන් ප්‍රශ්නයක් කියලා. ඇත්තමයි. ලිලි, මොකක්ද ඩෙඩිකේෂන් කියන්නේ? ජැක්, ඩෙඩිකේෂන් කියන්නේ කැපකිරීමක් කරනවා කියන එකට. ඇත්තද? එතකොට මොකක්ද CEO කියලා කිව්වේ? ඒ කිව්වේ අපි කවදා හරි ආයෙත් මුණ දෙමු කියන එකයි. හරි මට දැන් තේරුණා. කෙනෙක්ට උදව්වක් කරන්න කැපකිරීමක් කළාම හැමෝම ඒ ගැන අගය කරනවා. අන්න හරි ජැක්. ඇත්තටම හරිම සතුටුයි නේද? අනේ ඔව් ලිලි, අපි පුංචි බඩු පැටියව එයාලට දෙන්න. අපි දෙන්න කරපු ඩෙඩිකේෂන් එක ගැන මටත් හරිම සතුටුයි. ජැක්, දැන් ඔයත් ඉංග්‍රීසි කතා කරනවා. මට ඊටත් වඩා සතුටුයි. ඕ ලිලි, අද නම් මටත් හරි සතුටුයි.